ඇමතුමිය අස් නොවුනොත් සත්‍යග්‍රහයේ ඉදිරි කටයුතු කොහොම වෙනවද? අපි ඒක ඒ වෙලාවට තීරණය කළ ඔබට දැනුම් දෙන්නම්. අපි මේ සටන ජයග්‍රහණය දක්වා ගෙනියනවා. ඒ සාතිකය දෙනවා. මේ ස්ථානයේ මේ අපේ සාමකාමී සත්‍යග්‍රහය කරගෙන යනවා. ඒකේ පරමාර්ථය තමයි මේ රටේ ගිහි පැවිදි සියලුම දෙනා බලාපොරොත්තු වෙනවා මේ අශීලාචාර අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නතර කරලා රටට ගැළපෙන රටේ සભ્યත්වයට උරොත්තු දෙන අපේ දරුවන්ට හරියන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම. ඒ සඳහා බලපෑම කරනවා අපි එක පැත්තකින්. අනිත් පැත්තෙන් මේ අශ්ලීල අසභ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කර තියාගෙන ආපු අගමැතිනියට ඉල්ලාස් වෙන්න කියන බලකිරීම. ඒ බලකිරීම කරන්න ඕනතරම් කාලයක් අඛණ්ඩව මේ සත්‍යග්‍රහය පවත්වාගෙන යන්න ඕනතරම් පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මම නැගිටිනකොට එතන වාඩි වෙන්න තව 100,000 ගාණක් බලාගෙන ඉන්නවා. ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියන එක පිළිබඳව විවාදයක් නැහැ. එකක් කඩතුළු මකන්න ගිහිල්ලා කඩතුළු 60 හුටාමාරක් හදාගන්න වැඩකටයි අපි මේ විරුද්ධ. ඒ නිසා හරි දෙයක් නම් අපි එකඟයි. මේක සම්පූර්ණයෙන් මේ රටේ දරුවන්ගෙන් පරිගන්න වැඩක් මේ යන්නේ. මීට වඩා මේ හරිනේ කියනවටත් වඩා සමහරලාට යහපත් ලක්ෂණ තිබිච්ච ප්‍රතිසංස්කරණ වලට මේගොල්ලෝ විරුද්ධ පක්ෂින් දැද්දි මරාගෙන මරුණා. විරුද්ධ වුණා. ඒවා හරි නෑ කියලා. ඉතින් ඒවා හරි නැත්නම් ඊට වඩා ගොඩක් හරි නැති එකක් මේ හරිනේ කියන්නේ. ඉතින් හරිනේ කියන එක හොඳයි. කලින් හරිනටත් වඩා ගෙනාපු ඒවා හරි නෑ. ඉතින් ඒ දෙබිඩි ප්‍රතිපත්තියට අපි විරුද්ධයි. එකද නෑ. අපි කියන්නේ නිදහස් අධ්‍යාපනයේ මේ රටේ දුගී දුප්පත් අම්මා තාත්තගේ දරුවන්ට ඉගෙන ගන්න තියෙන අවස්ථාව ආරක්ෂා කරගෙන තමයි කරන ප්‍රතිසංස්කරණයක් කරන්නේ. ඒ දරුවන්ව තාක්ෂණික මෙවලම් මත තීරණය කරලා ඒ දරුවන්ගේ ඉදිරි ගමන ඒ මත වළක්වලා දරුවන්ට අයිති නිදහස් අධ්‍යාපනයේ ස්වභාවික මරණයකට ඇදලා දාලා පුද්ගලික පාසල් වලට ඇති හැකි හැම පවුලෙම දරුවෝ ටික තල්ලු කරන ඒ ක්‍රියාන්විතයට අපි විරුද්ධ වෙන්නේ. හොඳ ප්‍රතිසංස්කරණයක් ගේන්න හෙට සාකච්ඡා පටන් ගන්න අපි හැමෝම ලෑස්ති. මෙන්න මේකයි රටට උචිත ප්‍රතිසංස්කරණය කියලා අපි යෝජනා දෙන්නේ.